ඔයාලා දන්නවද ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් කොටසක් සම්පූර්ණ කළුවරේ නිදාගන්න කැමති වෙද්දි තවත් පිරිසක් පුංචි හරි එලියක් නැතුව නිදාගන්න බයයි. සමහරුන්ට ලයිට් එක නිවපු ගමන් නිින්ද යන්නේ නැහැ. අද අපි කතා කරන්නේ මේ පුරුදු දෙකින් සෞඛ්‍යයට වඩාත්ම හොඳ මොකක්ද? ඇයි සමහරු කළුවරට බය? මේක ලෙඩක්ද කියන කරුණු ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද අන්තිමට මම කියනවා ඔයාට ලයිට් එක දාලා නිදාගන්නම ඕනේ නම් ඒකට පාවිච්චි කරන්න ඕනේ හොඳම පාට මොකක්ද කියලා. මුලින්ම බලමු ඇයි අපේ ඇඟ කළුවර ඉල්ලන්නේ කියලා. අපේ මොළයේ තියෙනවා පීනියල් ග්ලෑන්ඩ් කියලා කොටසක්. අපි ඉන්න පරිසරය කළුවර වෙද්දී මේ ග්‍රන්ථියෙන් මෙලටෝනින් කියන හෝමෝනේ නිපදවනවා. මෙන්න මේ හෝමෝනයට තමයි අපි නින්දේ හෝමෝනේ කියලා කියන්නේ. කළුවරේදී මෙලටෝනින් උපරිමයෙන් හැදෙන නිසා අපිට ගොඩාක් ගැඹුරු සුවදායක නින්දක් ලැබෙනවා. ඒ වගේම අපි නිදාගද්දි තමයි අපේ සෛල අලුත් වැඩියා වෙන්නේ. ඒකට මේ කළුවර පරිසරය ගොඩාක් උදව් වෙනවා. දැන් බලමු ලයිට් දාගෙන නිදාගන්න එක ගැන. ඇත්තටම මේක ලෙඩක් නෙවෙයි, මේක පුරුද්දක් හෝ මනෝවිද්‍යාත්මක තත්වයක්. සමහරු පොඩි කාලේ ඉඳන්ම අඳුරට බයයි. අඳුරේදී Tamanට අනතුරක් වෙයි කියන අනාරක්ෂිත හැඟීම නිසා ඔවුන් ලයිට් එකක් දාගෙන නිදාගන්න පෙළඹෙනවා. මානසික ආතතිය. හිතේ ලොකු කරදරයක් හෝ බයක් තියෙන වෙලාවටත් මිනිස්සු අඳුරට වඩා එළියට කැමති වෙනවා. නමුත් මතක තියාගන්න දිගින් දිගටම ලයිට් දාගෙන නිදා ගැනීම නිසා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා නිදාගන්න වෙලාවට કૃතිම ආලෝකයට නිරාවරණය වීම නිසා තරබාරුකම වැඩි වෙන්න පුළුවන් කියලා. මානසික අවදිය. ලයිට් එකක් තියෙද්දි අපේ මොලේ හිතන්නේ තාම දවල් කියලා. එතකොට නිින්ද ගියත් මොලේ සම්පූර්ණයෙන් විවේක ගන්නෙ නැහැ. ඊළඟ දවසේ උදේට ඔබට ලොකු තිහිට්ටුවක් දැනෙන්න මේක හේතුවක්. මම දැන් කියන්නේ භයානකම දෙයක් ගැන. ඔයත් මේ වැරද්ද කරනවද කියලා බලන්න. ඔයා ලයිට් නිවලා නිදාගත්තත් නිදාගන්න කලින් ෆෝන් එක බලනවා නම් ඒක ලයිට් එක දාගෙන ඉන්නවට වඩා හපන්. ෆෝන් එකකින් එන බ්ලූ ලයිට් එක නිසා මෙලටෝනින් හැදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නතර වෙනවා. ඒ නිසා නිදාගන්න පැයකට කලින්වත් ෆෝන් එක පැත්තකින් තියන්න පුරුදු වෙන්න. දැන් ඔයා කියයි අනේ මට කළුවරේ ඉන්නම බැහැ කියලා. ඒකට විසඳුම් කිහිපයක් තියෙනවා. ඩිම් ලයිට් එකක් පාවිච්චි කරන්න. ලොකු බල්බ් එක වෙනුවට ඉතා අඩු ආලෝකයක් තියෙන නයිට් ලෑම්ප් එකක් පාවිච්චි කරන්න. කවදාවත් සුදු හෝ නිල් පාට එළියක් නිදාගන්න තැනට ගන්න එපා. ඒ වෙනුවට රතු හෝ තැඹිලි වගේ පාටක් තෝරගන්න. මොකද රතු ආලෝකය මෙලටොනින් හෝමෝනයට කරන බලපෑම ගොඩක් අඩුයි. මේක තමයි මට හරියන ලයිට් එක හොඳට නිදාගන්න පුළුවන්. කාටවත් කියන්න එපා මම ගොරවනවා කියලා. ඉතින් අද ඉඳන් උත්සාහ කරන්න පුළුවන් තරම් අඳුරේ නිදාගන්න. ඒක ඔයාගේ ලස්සනට, බුද්ධියට සහ නිරෝගීකමට ගොඩක් වැදගත්. ඔයාලා කැමති අඳුරේ නිදාගන්නද නැත්නම් ලයිට් එකක් දාගෙනද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුවදායක නිින්දක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.